ආයිබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ මුළු ලෝකයේම සිනමා ඉතිහාසය වෙනස් කරපු මිලියන සංඛ්‍යාත රසික පිරිසකගේ හදගැස්ම වුණු ඒ අපූර්ව මායාලෝකය ගැන. ඒ තමයි හැරී පොටර්. අපි හැමෝම ඩැනියල් රැඩ්ක්ලිෆ්, එමා වොට්සන් සහ රූපර්ට් ග්‍රීන්ට් චිත්‍රපට හරහා දැකලා තියෙනවා. හැබැයි දැන් කාලේ ඇවිත් තියෙනවා මේ මතකයන් තව දුරටත් අලුත් කරගන්න. වෝනර් බ්‍රදර්ස් සහ HBO ආයතනය නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා අලුත්ම හැරී පොටර් TV සීරීස් එකක් නිර්මාණය කරන බවට. මේක සිනමා පටයක් නෙමෙයි, අවුරුදු 10ක් පුරා දිවෙන දැවැන්ත වැඩසටහනක්. JK රෝලින්ගේ පොත් 7ම ඉතාම සවිස්තරාත්මකව මේ හරහා අපිට දැක ගන්න පුළුවන්. ඉතින් කවුද මේ අලුත් හැරී? කවදද මේක පටන් ගන්නෙ? අද වීඩියෝ එකෙන් අපි මේ හැමදේම ඉතාම පැහැදිලිව කතා කරමු. ඉතින් යාළුවනේ, මෙච්චර ලස්සන ෆිල්ම් අරගෙන මගේ ෆිල්ම් සිංහලෙන් YouTube channel එක ඔයා තාම subscribe කරලා නැද්ද? එහෙනම් ඉතින් මේ දැම්ම subscribe කරන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම notification එකක් ගෙන්න ගන්න bell icon එකත් ඔබලම තියන්න. අපි එහෙනම් හැරී පොටර් ගැන කතා කරමු. මේ සීරීස් එක ගැන මුලින්ම කතා බහ ඇති වුණේ මීට වසරකට පමණ පෙර වුණත් දැන් මේකේ වැඩ කටයුතු ඉතාම වේගයෙන් සිද්ධ වෙනවා. අලුත්ම වාර්තා තහවුරු කරන විදිහට මේ සීරීස් එකේ පළමු සීසන් එක 2026 වසරේ නත්තල් දවසේ, ඒ කියන්නේ දෙසැම්බර් 25 වෙනිදා විකාශය ආරම්භ කරන්න නියමිතයි. HBO Max නාලිකාව හරහා තමයි මේක ලෝකයට මුදාහරින්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි ඔවුන් එක පොතකට සම්පූර්ණ සීසන් එකක්ම වෙන් කරලා තියෙන එක. ඒ කියන්නේ පළමු වසරේදී අපිට ෆිලොසොෆර්ස් ස්ටෝන් පොතේ තියෙන හැම පුංචි දෙයක්ම සවිස්තරාත්මකව බලා ගන්න අවස්ථාව ලැබෙනවා. දැන් අපි බලමු හැමෝම කුතුහලයෙන් හිටපු ඒ අලුත් මුහුණු ටික. දක්ෂ දරුවන් 30000කට වඩා වැඩි පිරිසක් අතරින් තමයි මේ අයව තෝරගෙන තියෙන්නේ. අලුත් හැරී පොටර් විදියට තෝරගෙන තියෙන්නේ ඩොමිනික් මැක්ලොක්ලින් කියන වයස අවුරුදු 12ක දක්ෂ නළුවෙක්. ඔහු පෙනුමෙන් පොතේ ඉන්න හැරීට ගොඩක් සමානයි. හර්මියෝනි ගෙන්ජර්ගේ චරිතයට පනපවන්නේ ඇරබෙලා ස්ටැන්ටන්. ඒ වගේම රොන් විස්ලි විදියට ඇලෙක්ටර් ස්ටවුට් රංගනයෙන් එකතු වෙනවා. ඩැනියල් රැඩ්ක්ලිෆ්ගෙන් පස්සේ මේ දෙවන්ත වගකීම මේ දරුවන් කොහොම ඉටු කරයිද කියලා බලන්න රසිකයෝ ගොඩක් කුතුහලයෙන් ඉන්නේ. ප්‍රධාන චරිත තුන වගේම හොග්වර්ට්ස් වල අනිත් ගුරුවරුන් කවුද කියන එකක් දැන් හෙළි වෙලා තියෙනවා. හොග්වර්ට්ස් විදුහල්පති ඇල්බස් ඩම්බල්ඩෝර් විදියට ප්‍රවීණ නළු ජෝන් ලිත්කෝ රඟපානවා. හැමෝම බලාපොරොත්තුවෙන් හිටපු සේවර තිස්නම්ගේ චරිතයට පනපුවන්නේ පාපා එසෙයු. හැග්‍රිඩ් විදියට නික් පොස්ට් සහ මැක්ගොනගල් මැඩම් විදියට ජැනට් මැක්ටියර්ට සම්බන්ධ වෙනවා. ඒ වගේම හැරීගේ හතුරෙක් වුණු ඩ්‍රැකෝ මැල්ෆෝයි විදියට ලොක්ස් පැට්‍රි සහ ඔහුගේ පියා වන ලුයිස් මැල්ෆෝයි විදියට ජොනි ෆ්ලින් රඟපානවා. චිත්‍රපටවලදී අපට මගහැරෙන විශාල තොරතුරු ප්‍රමාණයක් මේ සීරීස් එකේදී බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට චිත්‍රපටවල අපිට දකින්න නොලැබුණු පියුස් කියන හොල්මන මේකේ ඉන්නවා. ඒ වගේම පොත්වල තියෙන දීර්ඝ මායා සටන් සහ චරිතවල අතීතය ඊටාම ගැඹුරින් පෙන්වන්න උන් සූදානම්. මේ සීරීස් එකේ ප්‍රධාන ලේඛිකාව විදියට ෆ්‍රැන්චෙස්කා ගාඩිනර් කටයුතු කරන අතර අධ්‍යක්ෂණයෙන් මාක් මයිලෝඩ් සම්බන්ධ වෙනවා. නවීන තාක්ෂණය භාවිතා කරලා මේක නිර්මාණය වෙන නිසා අපි කලින් බලපු මායාලෝකයට වඩා තාත්වික මායාලෝකයක් අපිට දකින්න ලැබේ. ඉතින් යාළුවනේ, මේ තමයි හැරී පොටර් TV සීරීස් එක ගැන දැනට ලැබිලා තියෙන අලුත්ම තොරතුරු. පරණ මතකයන් එක්ක අලුත් ගමනක් යන්න අපි හැමෝම ලෑස්ති. 2026 නත්තල් දවසේදී මේ ලෝකෙම ආයමත් ඇරඹෙනකල් අපි බලාගෙන ඉන්නේ. ඔයාලා මොකද හිතන්නේ මේ අලුත් නළු නිලියන් ගැන? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ අලුත්ම සිනමා තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියන්න අමතක කරන්න එපා. අදට මම එහෙනම් සමු ගන්නම්. හැමෝටම ජය වේවා.